මතකද මහේෂ් දුග්ගන්නාරාල කියලා සර් කෙනෙක් ෆිසික්ස් කරන සර් කෙනෙක් නැති උනේ තමයි ඕකට හේතුව ඔය දැන් ඔය සර් විතරක් නෙමෙයි බාත්රූම් වලදී නාන අවස්ථාවේදී ගොඩාක් මිනිස්සු කොහොම නැති වෙලා තියෙනවා ජීවිතේ. ඒකට එක හේතුවක් තියෙනවා ළමයි. ඒකට හේතුව දැන් අපි මේ මිනිස්සෙක් කියලා හිතන්නකෝ. මේ මිනිස්සයා යනවා ෂවර් එක ගාවට. ෂවර් එක ගාවට ගිහිල්ලා ළමයි ෂවර් එක ඔන් කරපු ගමම බාත්රූම් එකේදී ෂවර් එක ඔන් කරපු ගමම අල්ලන්නේ ඔළුව. ඔයගොල්ලෝ උනත් ඔය දේ කරනවා ඇත්තේ. ෂවර් එක ඔන් කරපු ගමන් අපි අල්ලන්නේ ඔළුව. මොකද වෙන්නේ ළමයි? ෂවර් එකේ වතුර ටික අපේ ඔළුවට එද්දී ඔළුවට වැටෙන්න අපේ ඔළුව මොකද්ද වෙන්නේ? කූල් වෙන්න ගන්නවා. අපේ ඔළුව අර දේහේ තියෙන්න ඕනේ උෂ්ණත්වයට වඩා සීතල වෙන්න ගන්නවා. එතකොට ළමයි අපේ මොලේ හරියේ තියෙන රුධිර වාහිනී තියෙන්නේ. රුධිර වාහිනී දැන් රුධිර වාහිනියක් මම ඔයගොල්ලන්ට මෙහෙම පෙන්නනවා. මේ වගේ තියෙන රුධිර වාහිනියක් නම් මේකේ බිත්තිය සංකෝචන වෙලා රුධිර වාහිනියේ ප්‍රමාණය අඩු කරගන්න බලනවා. ඒ කියන්නේ මෙහෙම තිබ්බ රුධිර වාහිනිය හැකිලෙන්න බලනවා. ඒ අතර ළමයි අපේ හෘදයෙන් මොකද කරන්නේ? වැඩිපුර මේ පැත්තට රුධිරය පොම්ප කරන්න උත්සාහ කරනවා. නැවත උෂ්ණත්වයේ යථා තත්ත්වයට ගන්න. මොකද ඒ හරිය සීතල වෙලා තියෙන. ඔළුව හරිය සීතල වෙලා තියෙන. එතකොට හෘදයෙන් රුධිරය වැඩිපුර පොම්ප කරනවා. මෙහෙන් රුධිර වාහිනිය මොකද වෙලා තියෙන්නේ? සංකෝචන වෙලා තියෙන්නේ. එතකොට මොකක් වෙන්න පුළුවන්? රුධිර වාහිනිය පුපුරලා යන්න පුළුවන්. ඒ නිසා බාත්රූම් එකක අද ඕගොල්ලෝ මේ වැරද්ද ඕගොල්ලෝ කරා නම් අද මේක හදාගන්න ගෙදර අයටත් මේක කියන්න අම්මලා තාත්තලාට විශේෂයෙන් කියන්න බාත්රූම් එකට ගියාට පස්සේ ෂවර් එක ඔන් කරාට පස්සේ මුලින්ම කකුල් දෙක අල්ලන් ඉන්න වතුර ටික වෙලාවක් කකුල් දෙක අල්ලන් හිටියා ඊට පස්සේ ටික ඉහළ ඒ කියන්නේ පහළ ඉඳන් ඉහළට වතුර අල්ලගෙන යන්න අවසානයේ ඔළුව පැත්තට යන්න අපි කරන්නේ ඔක නෙමේ ෂවර් එක මෙහෙම කරා මෙහෙම චුට්ටක් අල්ලලා මෙහෙම දානවා මුලින්ම ඔළුව දාන්න ඒක කරන්න එපා ඒක කරොත් ඔන්න ඔය දේ වෙන්නේ ඒකයි ඔය බාත්රූම් වලදී ගොඩාක් මිනිස්සු මැරි